ෆිට්නස් විත් ඩොක්ටර් එකේ. ඉතින් අද පොඩි චැලෙන්ජ් එකක් කරනවා. ඒක තමයි මේ පුෂ් අප්ස් චැලෙන්ජ් එක. පුෂ් අප්ස් 50ක් මාත් එක්ක කරනවා. ඉතින් පුෂ් අප්ස් 50ක් කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වුණාට අපි පොඩි චැලෙන්ජ් එකක් විදිහට අපි පුෂ් අප්ස් 50ක් අපි කරලා බලමු. ඉතින් පුෂ් අප්ස් කියන්නේ ඇත්තටම හොඳ එක්සර්සයිස් එකක්. ඕගලන්ගේ ඇත්තටම මේක කම්පවුන්ඩ් මල්ටි ජොයින්ට් එක්සර්සයිස් රෙසිස්ටන්ට් එක්සර්සයිස් එකක් විදිහට තමයි අපි පුෂ් අප්ස් කියන හඳුන්වන්නේ. ඉතින් පුෂ් අප්ස් ඔයාගේ රූටීන් එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකට අනිවාර්යෙන් එකතු කරගන්න ඕන හරිම වැදගත් එක්සර්සයිස් එකක්. ඉතින් අපි බලමු පුෂ් අප්ස් මාත් එක්ක 50ක් කරලා. ඉතින් ඔයගොල්ලෝ පුෂ් අප්ස් මාත් එක්ක කරලා වීඩියෝ එකක් කරලා අපිට යවන්න. අපි බලමු ඔයගොල්ලන්ගේ කොහොමද ඔයගොල්ලෝ පුෂ් අප්ස් කරන්නේ කියලා. අනාගතේ. ඉතින් ෆිට්නස් විත් ඩොක්ටර් එකේ අද පුෂ් අප්ස් 50ක් කරා. ඉතින් ඕගලන්ට කොච්චර පුළුවන්ද? ඉතින් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඕගලන්ට පුෂ් අප්ස් ගන්න අපිට එවන්න. මේ වීඩියෝස් තියෙනවා අපි කැමති වීඩියෝස් බලන්න ඕගලන්ගේ. ඉතින් මේ වීඩියෝ මොනවාද කියනවා ඕගලන්ට පුළුවන් අපේ මම දන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මගේ ෆිට්නස් විත් ඩොක්ටර් එකේ Facebook page එකේ තියෙනවා ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙම නැත්නම් ඒ කමෙන්ට් ෂෙයා කරන්න. ඉතින් මේ 50 ඊට වඩා ගන්න පුළුවන් අය ඕක කරන්න. ඉතින් පුෂ් අප්ස් anyway හොඳ එක්සර්සයිස් එකක්. ඔයගොල්ලන්ගේ බොඩි එකට, ඔයගොල්ලන්ගේ චෙස්ට් එකට, ආම්ස් වලට මේ හැම දෙයකටම වැදගත් වෙන මල්ටි ජොයින්ට් කම්පවුන්ඩ් එක්සර්සයිස් එකක්. ඉතින් හැමෝම දවසට සැරයක්වත් පුෂ් අප්ස් 10ක් හරි කරන්න ඕනේ. ඉතින් අපි ආයි තමයි මේ වගේ හොඳ ප්‍රෝග්‍රෑම් එකකින් ඉන්න.